කිරුළු කෝලය කුසල් ධනංජය කුරුවිටගේ පොතක් කියන්නේ එකිනෙකා තුළ ආත්මීයව බද්ධ වෙච්ච සමහර හැඟීම් නිර්මාණශීලීව පාඨකයා වෙත ඉදිරිපත් කරන අමුතුම රසවත් කලාවක්. ඒකෙනුත් කුසල්ගේ කවිවල හරි අමුතු හැඩයක් තියෙන හින්දා මට අදත් හිතුණා ඔහුගේ කවියක් තෝරගන්න. කොණ්ඩේ එහෙම නැත්නම් කෙස් ගැන ඔබ මොකද හිතන්නේ? කුසල් හිතලා තියෙන්නේ මේ විදියට. කෙස් කියන්නේ මරණයෙන් පසුත් වැඩෙන මායාකාරී දෙයක්. කෙස් කියන්නේ මරණයෙන් පසුත් වැඩෙන මායාකාරී දෙයක්. බත් පිඟානකින් හමු වෙන දිගු කෙස් ගසක් ගැන දොස් කියති කිසිවෙක්. හමු නොවන එක ගැන වද වෙති තව කෙක්. කොහේ හෝ ඔබ රැඳුනත් බල පෙදෙස් ලකුණු කරයි සමහර කෙස්. ඔබට ඕනෑ විදිහට ඉන්න නෑ අකීකරු කෙස්. ඔබ ගොස් කලක් ගත වී ඇතත් මගේ පනාවේ පැටලිලා යන්න බෑම කියයි මේ කෙස්. ඔබ ගොස් කලක් ගත වී ඇතත් මගේ පනාවේ පැටලිලා යන්න බෑම කියයි මේ කෙස්. ඇඳුම්වල දැවටිලා අයිතිවාසිකම් කියයි තවමත් ඒ කෙස්. කුටියේ සිව් මුළු නතු කර දිනෙන් දින වැඩෙයි මායාවි කෙස්. කුටියේ සිව් මුළු නතු කර දිනෙන් දින වැඩෙයි මායාවි කෙස්. ඔබ වහා ආයුතුයි මගේ හිතට බය දැනෙයි කැරලි ගසන කෙස් වලින් මා ගලවා ගත යුතුයි. ඔබ වහා ආයුතුයි මගේ හිතට බය දැනෙයි කැරලි ගසන කෙස් කැරලි වලින් මා ගලවා ගත යුතුයි. කොණ්ඩෙත් එක්ක හැප්පෙන පිරිමි හිතක් තමයි මට මේ කවිය අස්සෙන් අහුවෙන්නේ. ඉඳ හිටක හමු වී ගිය සිය සුපෙම්වතියගේ මායාකාරී කෙස් රොදක් පනාවේ පැටලිච්ච එක මොන්න තරම් දුරදිග ගිහිල්ලද. කෙස් කියන්නේ මරණින් පසුත් වැඩෙන මායාකාරී දෙයක්. එහෙමයි ඔහු කවිය පටන් ගන්නේ. ඉවර කරන්නේ ඔබ වහා ආයුතුයි මගේ හිතට බය දැනෙයි කැරලි ගසන කෙස් කැරලි වලින් මා ගලවා ගත යුතුයි. සමහර වෙලාවට පිරිමි කොච්චර ලෝභද ආදරයට. ඉඳ හිට ලියන කවියක තමයි ඒවා තියෙන්නේ.